What is this nonsense, man? මොනවද මේ මනුස්සයෙක් නම්සලා දෙන වද? බලන්න මේ මනුස්සයෙක් හැටි. ආවුද සිල්ල මනුස්සයෙක් වද දෙනව නේද නම්සලා? අපි ඔෆිස් එකේ තියෙන කල්චර් එක. ඒ කල්චර් එකට පිටින් යනවා නම් අපි එකේ රිට දෙන්නේ නැහැ. හරි? අනිත් එක සර් අලුතෙන් එන පොඩි එකෙක් දැනගන්න ඕනේ කම්පැනි එකේ සීනියර්ස්ට රෙස්පෙක්ට් කරන්න. රෙස්පෙක්ට් එකේම බලෙන් ගන්න බෑ නවනේ. ඒක අපි earn කරන්න ඕනේ. අපි ඒක earn කරන්න ඕනේ. earn it brother. බලන්න මේ මනුස්සයා. උඹට පෞගලිය දෙන්නේ නැද්ද බං? මේ මනුස්සයා ඉක්ල සිගරට් ගෙන්න ගන්නවලු. වතුර ගෙන්න ගන්නවලු. බලන්න. කොහොම මිනිසුන්ට කරනවද උඹලා? අපි මෙතෙන්ට එද්දී අපිටම කවුරුත් කියලා දුන්නේ නැහැ. මෙහෙම ඉන්න කියලා. හරිද? අපි කට්ට කාලා තමයි මෙතෙන්ට ආවේ. හැබැයි අපි මුන්ට කියලා දෙනවා කොහොමද ඉන්න ඕනේ කියලා. නැත්තම් මුන් අපේ කරේ නගින්න එනවා. අපේ ඔෆිස් එකේ ඩ්‍රෙස් කෝඩ් එකක් තියෙනවා. අපේ ඔෆිස් එකේ කල්චර් එකක් තියෙනවා. අපේ ඔෆිස් එකේ හයිරාකි එකක් තියෙනවා. so ඉතින් ඒකට ගැලපෙන්න එන මිනිස්සු හදා ගන්න ඕනේ. නැත්තම් ඒක කම්පැනි එකට හොඳ නෑ. නේද සර්? කම්පැනි එකට හොඳ නැද්ද? මේ මං මනුස්සයන් මේ ඉන්ටර්විව් කරලා ගත්තේ මේ උඹලා මේ ඉන්න එපා. මේ මිනිස්සු හදන්න මේ දගලන්න ඕනේ නැහැ. මොකටද? දැන් අලුතෙන් එන කට්ටිය එක එක පන්ති මට්ටම් වල එක එක තරාතිරම් වල කට්ටිය නෙන්නේ. මෙතන එහෙම බෑ. ඔක්කොම ඉන්න ඕනේ එක ලෙවල් එකක අපි ඔක්කොම එක පන්තියක ඉන්න ඕනේ. උඹට කවුද මං කිව්වේ පන්තියක් තියෙනවා කියලා? අලුතෙන් ඇවිල්ලා සීනියර්ස් වලට පාර්ට් එක දාන සීනියර්ස් ලගේ කරේ නගින්න ආවට පස්සේ සර්ලටත් මේගොල්ලෝ කන්ට්‍රෝල් කරගන්න බැරි වෙනවා සර්. දැන් මට උඹ කියපන් දැන් මේ ජොබ් රෝල් එක මොකද්ද? මම ඩිජිටල් මාකටිං එකේ වැඩ කරන්නේ. ඒ ටීම් එකේ. දැන් උඹේ මොකද්ද? මම ප්‍රොඩියුසර්. දැන් අලුතෙන් මල්ලි වාගේ මොකද්ද දැන් ජොබ් රෝල් එක? සර් මම වීඩියෝග්‍රාෆර් කෙනෙක්. අන්න බලන්න. තවුන්සල් තුන්දෙනෙක් එකට සෙට්ලා වැඩක් කරා නම් මේ කම්පැනි එක ගොඩනේ ඔවි. එක එක තැන්වල එක එක තරාතිරම් වල ඉන්න බෑ. ඔක්කොම එක ලෙවල් එකක ඉන්න ඕනේ. නැත්තම් මේ සමහරු කඩෙන් කතා කරන්නයි. සමහරු ස්මාර්ට් වොච් දාන්නයි. සමහරු ලන්ච් එකට එළියට යන්නයි. එහෙම බෑ. ඔක්කොම එක තැනක ඉන්න ඕනේ. අනිත් එක සර් එහෙම කැමති ඇඳුම් ගෙනන් ඉන්නේ එහෙම අවසර දෙන්න බෑනේ සර්. අපිත් දැන් මේ කැෂුවල් නැඳන් ඉන්නේ අවුරුදු ගාණක් මේක මේ වැඩ කරලා. මේ අලුතෙන් ආපු එක එකපාරට මේ බලන්න මුගේ ඇඳුම් හැටි. කොටි එක්ක වගේ ටී-ෂර්ට් එක. මේ උගේ ටී-ෂර්ට් එක වැඩ නැහැ නේ බුලට. කොටියෙක්ද අරකෙක්ද මොකෙක්ද වැඩ කරනවා. උට පඩියක් ගෙනවා ඌ ගෙනවා ඌ වැඩ කරනවා. බුලට මම පඩි දෙනවා. බුල වැඩ කරන්න ඕනේ ඉතින්. හරි දැන් සර් මොකද්ද කියන්නේ? ඔය මල්ලි පොඩක් යන්න මම කතා කරන්නම් ඔයාලට. නාකියා කනක් පැලෙන්න දෙන්න උඹට දැනගනින් හරිද? ගහන්න එකක් නෙමෙයි බං. මේ මුට කීපන්. තෝත් අඩෝ මේ ගහන්න එපා බං ඉතින්. හරිද මචං? නෑ මෙයාට දෙමු. මේ මුට මතක් කරලා නෑ ඒක තමයි මෙයාට මේ සිංහලෙන් කිව්වට තේරෙන්නේ නෑ මෙතෙන්ට ආවේ